ආයුබෝවන් මිත්‍රවරුනි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ SSC පිටියේදී අවසන් වුණා. ගාලු තනතීරුවේ පළමු තරඟයේදී ලැබූ අනපේක්ෂිත පසුබෑම එක්ක අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම Tamanගේ අඩුපාඩු ඉගෙනගෙන ඒ අඩුපාඩු හදාගෙන තිබෙන බව පෙනුණා මේ SSC තරඟයේදී. අවසානයේ ශ්‍රී ලංකාව බංග්ලාදේශය වැනි කණ්ඩායමක් පරාජය කළ යුතු විදියට පරාජය කරන්න මේ තරඟයේදී සමත් වුණා. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් තමයි බංග්ලාදේශය පරාජය කළේ. ඒ වගේම මේ ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශය ටෙස්ට් තරඟයකදී ඉනිමකින් පරාජය කළ 9 වෙනි අවස්ථාව. ශ්‍රී ලංකා කණ්ඩායම යම්කිසි කණ්ඩායමකට එරෙහිව වැඩිම වතාවක් ඉනිමකින් තරඟ ජයග්‍රහණය කර තිබෙන්නේත් බංග්ලාදේශයට එරෙහිව. එහි දෙවැනි ස්ථානයේ තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම ඒ 5 වතාවක්. ඉතින් අපට මෙතනදිත් පෙනෙනවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විශේෂයෙන්ම මේ ටෙස්ට් ආකෘතියේදී රතු පන්දු ක්‍රීඩාවේදී පවතින දුරස්ථභාවය ඒ දුරස්ථභාවය පවත්වාගෙන ලැබූ ජයග්‍රහණයක් අපට SSC පිටියේදී දැක ගන්නට හැකි වුණා. ඉතින් මොකක්ද මෙතනදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට හේතුව? එහෙමත් නැත්නම් ගාලු පිටියේදී ඔවුන්ට කරන්න බැරි වෙච්ච SSC පිටියේදී ඔවුන් හරියට කරපු දේ මොකද්ද? ඒ ප්‍රශ්නය පටන් ගනිද්දිම එක් තැනක උත්තරයක් තිබුණා. ඒ තමයි තනතීරුව. අපි දැක ගාලු තනතීරුව වෙනදට වඩා පැතලි කරලා තමයි හදලා තිබුණේ පළමු ටෙස්ට් තරඟයේදී. අපි වෙනදා දකින සාමාන්‍ය ගාලු තනතීරුවක් නෙමෙයි එදා තිබුණේ. ඔබ දන්නවා මේ ගාලු තනතීරුව දඟපන්දු යවන්නන්ට උචිත ක්‍රැක්ස් එහෙමත් නැත්නම් කඩතොළු තිබෙන තනතීරුවක් පිටියක් තරඟයේ දින දෙකක් තුනක් ගත වූ පසු මේ කඩතොළු තව තවත් විවර වෙනවා. එය දඟපන්දු යවන්නන්ට වඩා උචිතයි. ගාලු තනතිරුවේ තරම් ලකුණු නැහැ. හොඳ දඟපන්දු යවන්නන් දෙදෙනෙකුට ලකුණු 150ක් වුණත් ආරක්ෂා කරන්න පුළුවන් තනතිරුවක් තමයි සාම්ප්‍රදායික ගාලු තනතිරුව. නමුත් මේ පසුගිය තරඟවල අපි දැක්කේ ගාලු තනතිරුව අනවශ්‍ය විදියට පැතලි කර තිබුණා පිතිකරුවන්ට වාසිදායක විදියට. ඒ පසුපස සැලසුම කුමක් වුණත් සිදු වුණේ බංග්ලාදේශ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව නිදහසේ ලකුණු ලබා ගත්තා. විශේෂයෙන්ම ගාලු තනතිරුවේ ප්‍රබල පන්දු යැවීමක් සටහන් කර තිබූ ප්‍රභා ජයසූරියට පවා පළමු ටෙස්ට් තරඟයේ කඩුළු දවා ගැනීමට බැරි වුණා. ඔහු තරඟය පුරාවටම දවාගත්තේ එක් කඩුල්ලක් පමණයි. ඉතින් එයින් පාඩම් ඉගෙනගෙන දෝ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරඟයට එද්දී SSC තනතිරුව වෙනස් කරලා තිබුණා. අපි දන්නවා සාම්ප්‍රදායික SSC තනතිරුවේ ලකුණු තියෙනවා. SSC තනතිරුව ලකුණු ලබාගත හැකි පිටියක්. නමුත් මෙවර SSC තනතිරුව සකස් කරලා තිබුණේ තනකොළත් එක්ක. ඒ කියන්නේ වේග පන්දු යවන්නන්ට උචිත විදියට තමයි ශ්‍රී ලංකා තනතිරු සකසන්නන් තනතිරු සකස් කරලා තිබුණේ. එහි ප්‍රතිඵලය අප දැක්කා. පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට ගාලු තරඟයේ දැක්වූ දස්කම් දක්වන්නට නොහැකි වුණා. දෙවන තරඟය වෙනුවෙන් කණ්ඩායමට ගෙන ආ විශ්ව ප්‍රනාන්දු සහ සුපුරුදු වේග පන්දු යවන්න ආසිත ප්‍රනාන්දු ඉතාමත් හොඳින් පන්දු යවුවා. අපි දැක්ක මේ පළමු පන්දු වාර කිහිපයේ විශ්ව ප්‍රනාන්දු ඉතාමත් හොඳ විනයකින් පන්දු යවුවා. ඔහුගේ දෝලනය පතිත එල්ලේ නියම තැනක තිබුණා. විශ්ව මෙවැනි තනතේරුවල වේග පන්දු යවන්නන්ට උචිත තනතීරුවල විශේෂ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් අසිත ප්‍රනාන්දු කියන්නේ Tamanගේ හැකියාවෙනුත් එහා ගිහින් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. එයට හේතුව ඔහු සතු දැඩි කැපවීම. එම පන්දු යවන්නන් දෙදෙනාගේ සාර්ථකත්වය නිසා බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247කට සීමා කරගන්න අපට පුළුවන් වුණා. නමුත් මේ තරඟාවලියේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට හෝ අන්ත පරාජයකින් වැළැක්වීමේ ගෞරවය හිමි විය යුතු ක්‍රීඩකයා පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා. දැන් මේ ඔබත් ක්‍රිකට් රසිකයෝ විදියට දැකලා ඇති කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන්ගෙන් ඇහුවොත් ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවා කවුද කියලා බොහෝ දෙනෙක් කියන්නේ කුසල් මෙන්ඩිස්. එම පිළිතුරේ යම්කිසි තාර්කිකත්වයක් තියෙනවා. අපි ඒ ගැන පසුව කතා කරමු. නමුත් කවුරුත් නොකියන නම තමයි පැතුම් නිස්සංක. කවුරුත් පැතුම්ගේ නම නොකියුවට පැතුම්ට ගෞරව නාම ලබා නොදුන්නට මේ මෑත කාල සීමාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරුව එහෙමත් නැත්නම් සරල සිංහලෙන් කිව්වොත් මේ අන්ත පරාජයන් වලින් පවා ශ්‍රී ලංකා කණ්ඩායම වැළැක්වුවේ ප්‍රධාන වශයෙන්ම පැතුම් නිස්සංක. ගාලු ටෙස්ට් තරඟයේ ඔහුගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම පරාජය වෙන්නට තිබුණා. බොහෝ විට ඉනිමකින් සිදුවන පරාජයක් වන්නත් තිබුණා. SSC පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පසුපස සිටි ප්‍රධාන සාධකය පැතුම් නිසංග කණ්ඩායම ලකුණු රැස් කරේ ඔහුගේ වටා. ඔහු දැවී ගිය පමණින් අපේ දැක්ක මැද පෙළ පිතිකරුවන් එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසාම දෝ වන්නට ඇති
පැතුම් නිස්සංකට තරංගාවලියේ වීරයා සම්මානය ලැබුණා. එය පැහැදිලිව බොහෝට හිමි විය යුතු සම්මානයක්. මෑත යුගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ අපි බැලුවොත් ඕනෑම තනතීරුවක ඕනෑම ආකෘතියක ඕනෑම රටක වැඩිපුරම දක්ෂතා දක්වා තිබෙන ක්‍රීඩකයා තර්කයකින් තොරවම පැතුම් නිස්සංක. එමගින් අපිට ඉතින් සරල නිගමනයකට එන්න පුළුවන් තවදුරටත් ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවා වෙන කවුරුත් නෙවෙයි පැතුම් නිස්සංක. පැහැදිලිවම ඔහුට ගෞරවය හිමි විය යුතුයි. මන්ද ඔහු නැත්තම් බොහෝ ප්‍රතිඵල වෙනස් වන්නට තිබුණා. ඉතින් මෑත යුගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හොයාගත් හොඳම සොයා ගැනීමත් පැතුම් නිස්සංග කියලා කියන්න පුළුවන්. පැතුම් තවමත් ටෙස්ට් තරඟ 20ක් හෝ ක්‍රීඩා කර නැහැ. මගේ මතක නිවැරදි නම් ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරඟ 18ක් පමණයි. නමුත් ඔහු ක්‍රීඩා කරන ආකාරය බැලුවොත් අතිශය අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වගේ තමයි පැතුම් ක්‍රීඩා කරන්නේ. පැහැදිලිවම වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂතම සහ හොඳම පිතිකරුවා පැතුම් නිස්සංක. එහි කිසිදු තර්කයක් නැහැ. හරි, අපි පැතුම්ගෙන් පස්සේ අර මුලින් කතා කරපු මාතෘකාවට නැවත එනවනම් ඇයි මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෝ, ක්‍රිකට් දන්න ක්‍රීඩකයෝ, ලෙජන්ඩ්ලා, ක්‍රිකට් විස්තර විචාරකයෝ හැමෝම කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂතම පිතිකරුවා කුසල් මෙන්ඩිස් කියලා. ඇතැම් විට ඔහු ඒ ගෞරව නාමයට සාධාරණය ඉටු කරන්නෙත් නැහැ. ඔහු හොඳ ඉනිම් ක්‍රීඩා කරන්න ඉඳලා හිටලා ඔහු ඒ හොඳ ඉනිම ක්‍රීඩා කරන දවසට නම් පැහැදිලිවම කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවා ඔහු කියලා ප්‍රදර්ශනය කරනවා. නමුත් ඔහුට මේ කන්සිස්ටන්සි, එහෙම නැත්නම් එක දිගට ස්ථාවරව ලකුණු අතර ඉන්න බැරි ප්‍රශ්නයක් අපි දකිනවා. එහෙමනම් ඇයි කුසල් මෙන්ඩිස් මේ විදිහට හොඳම පිතිකරුවා ලෙස හඳුන්වන්නේ? ඒට උත්තරය සරලයි. කුසල් මෙන්ඩිස් ලකුණු ලබා ගන්න සමහර ඉනිම් වලින් අපිට පෙනෙනවා. ඒ වගේම ඔහුගේ ක්‍රීඩා රටාවෙන් අපිට පෙනෙනවා කුසල් මෙන්ඩිස් සුවිශේෂ, අපි කියනවා බෝන් ටැලන්ට්, එහෙම නැත්නම් සුවිශේෂී හැකියාවක් දායාද කරගෙනම පැමිණි ක්‍රීඩකයෙක්. ඔහුගේ මේ දක්ෂතාවය ගැන කාටවත් ගැටලුවක් නැහැ. ඒ වගේම තර්කයකුත් නැහැ. ඔහු ලකුණු අතරට පැමිණිය දවසට අපිට පෙනෙනවා ඔහු ඉතා වේගයෙන් පන්දුව දකිනවා. ඒ වගේම ඔහුගේ ශරීරය හරිම න්‍යම්මශීලී. ඔහුට වේගයෙන් පන්දුව තෝරා බේරාගෙන පහරවල් කරා යා හැකි ඒ හොඳ ක්‍රීඩකයෙක්. එහෙම නැත්නම් ඉහළ තාක්ෂණයක් සහිත ක්‍රීඩකයෙක්ගේ ලක්ෂණයක් කුසල්ට ඒ ලක්ෂණය තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි බොහෝ ක්‍රීඩා විචාරකයින් සහ හිටපු ක්‍රීඩකයන් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා කියලා කියන්නේ. ඔහු අනෙත් සැමට කලින් පන්දුව දකිනවා, අනෙත් කාටත් කලින් පහරවල් තෝරා බේරා ගන්නවා. ඔහුගේ කල්යල් මැනීම අතිශය විශිෂ්ට තැනක තිබෙනවා. නමුත් එවැනි පසුබිමක පවා ඇයි මේ තරම් කුසල් මෙන්ඩිස් අසාර්ථක? ඒටත් හේතුවක් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ බෝන් ටැලන්ට් එකෙන් විතරක්, එහෙම නැත්නම් Taman දායාද කරගෙන පැමිණි කුසලතාවයෙන් පමණක් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවක් නෙමෙයි. ඕනෑම ක්‍රීඩකයෙක් Tamanගේ බෝන් ටැලන්ට් එක මහන්සි වෙලා කැප වෙලා පොලිෂ් කරගන්න ඕන. එහෙම නැත්නම් මෙය ඊළඟ තලයට රැගෙන යන්න ඕන. එය කිරීමට නොහැකි වෙන ක්‍රීඩකයන්ගේ බෝන් ටැලන්ට් එක අපත යනවා. කුසල් මෙන්ඩිස්ට මේ මොහොතේ සිදුව තිබෙන අභාග්‍ය සම්පන්න ඉරණම ඒකයි. ඔහු අතිශය දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ඒ දක්ෂතාවය ඊළඟ තලයට රැගෙන යාමට ඔහු කිසිසේත්ම මහන්සි වෙන්නේ නැහැ, කැප වෙන්නේ නැහැ. ඒ බවත් අපිට පෙනී යනවා. කුසල් මෙන්ඩිස්ගේ දත්ත සටහන් බැලූ විට අපිට පෙනෙන කාරණයක් තමයි ඔහුගේ දත්ත ඔහුගේ දක්ෂතාවයට කිසිසේත්ම සාධාරණයක් ඉටු කර නැහැ. කුසල් මෙන්ඩිස් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ රැස් කරපු ඉනිම් කිහිපයක් තිබෙනවා. ඒ ඉනිම් විශ්ලේෂණය කරපුවම පෙනෙන දෙයක් තමයි ඔහු අන්තර්ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින්න ඕන පිතිකරුවෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරා මේ ඉනිම් කිහිපේ. අපි බංග්ලාදේශය සමග මේ දෙවන ටෙස්ට් තරඟයේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම බැලුවත් ඒ බව පෙනෙන්නට තිබුණා. කිසිම පන්දුවවන්නකින් ඔහුට තර්ජනයක් තිබුණේ නැහැ. අවසානයේ ඔහු දැවී ගියේ දුවද්දී දැවී යාමකින් ඔහුම කඩුල්ල විසි කරලා එසේ නොවන්නට ඔහුට ශතකයේ බව ලබා ගන්නට තිබුණා. කුසල් එතරම් දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ඔහු ඒ දක්ෂතාවයට සාධාරණයට කරගන්නේ නැහැ. මහන්සි වෙලා කැප වෙලා තමන්ගේ දක්ෂතාවය ඊළඟ තලයට ගෙන යන්නේ නැහැ. ඒ ඔහුටම කරගන්න අසාධාරණයක්. අපි දන්නවා කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයින් සියලුම ශ්‍රේණිගත කිරීම් වල අංක 1ට පැමිණියා පිටිකරන ශ්‍රේණිගත කිරීම් වලින් ඒ වගේම ලබාගත හැකි ඉහළතම සම්මාන ලබා ගත්තා. කුමාර් සංගක්කාර කියන්නේ විශාල බෝන් ටැලන්ට් එකක් සමග පැමිණි ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු එතරම් ඉහළට ගියේ Tamanගේ කැපවීමෙන්, උත්සාහයෙන්, මහන්සියෙන්. කුසල් මෙන්ඩිස්ලාගේ පරපුරේ ක්‍රීඩකයන්ගෙන්, විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස්ගෙන් අපට දැකගත නොහැක්කේත් මේ කුසලතාවය වර්ධනය කර ගැනීමට ඇති කැපවීමමයි. කුමාර් සංගක්කාර තමන් වෙනුවෙන් සිදු කළ කැපකිරීම වලින් 50% කුසල් මෙන්ඩිස්ට තමන් වෙනුවෙන් කරන්න පුළුවන් වුණා නම් අද කුසල් මෙන්ඩිස්තුත් ලෝකයේ ඉහළම සිටින පිතිකරුවෙක්. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලියේදී අප දැකපු ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකා දඟපන්දුවේ ප්‍රශ්නය.
මේ තරඟාවලියේදී විතරක් අපි දකින ප්‍රශ්නයක් නෙමෙයි දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් පවතින ගැටලුවක්. ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරඟාවලි ක්‍රීඩා කරන්නේ මේ දඟපන්දු යවන්නන්ට උචිත තනතේරුවල එහෙමත් නැත්නම් අත කරකිවිය හැකි ඕනෑම පන්දු යවන්නෙක් යවන පන්දුවක් දඟ කැවෙන තනතේරුවල. එවැනි තනතේරුවල ක්‍රීඩා කරන නිසාද ශ්‍රී ලංකා කණ්ඩායමට දඟපන්දු යවන්නන්ගේ අඩුවක් නැහැ. විශාල දඟපන්දු යවන්නන් සංචිතයක් ශ්‍රී ලංකා පළමු පෙළ සිටිනවා. ඒ වගේම එම ක්‍රීඩකයින් ඇතැම් විටක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබනවා. එලෙස ජාතික කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයින් Tamanගේ මුල් තරඟවල විශාල දක්ෂතා දක්වනවා අපිට බලා ගන්න පුළුවන්. අපි පහුගිය කාලේ දැක්ක ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් තැඹුල්දෙනිය, රමේෂ් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පැමිණියා. පැමිණිලා ඔවුන් විශාල දක්ෂතා දැක්වුවා. නමුත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඔවුන්ගේ දක්ෂතා වියකී යනවා අපිට බලා ගන්නට පුළුවන් වුණා. ඉන්පසු ඔවුන් කණ්ඩායමෙන් හැලී ගියා. නැවතත් ඔවුන්ට අවස්ථාවක් ලැබුණේත් නැහැ. එම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත නැවතත් දඟපන්දු යවන්නන් දිගින් දිගටම ගෙන්වන ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන් වුණා. යම් කිසි මට්ටමකට හෝ Tamanගේ ස්ථානය දැක ගැනීමට සමත් වෙලා සිටින්නේ ප්‍රභා ජයසූරිය පමණයි. හුව අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෙක්. නමුත් අප දැක්කා ප්‍රභා ජයසූරියට පවා ගාලු පිටියේදී ලබාගත හැකි වූයේ එක කඩුල්ලයි. ඔහු SSC තරඟයේදී නම් දක්ෂතා අතරට පැමිණි අවසානයේ ඔහුට කඩුළු 5ක් දවා ගැනීමට හැකි වුණා බංග්ලාදේශ දෙවනි ඉනිමේ. එය ඔහුට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට සහනයක් වන්නට ඇති. නමුත් අප දුටු සුපුරුදු ප්‍රභා ජයසූරිය ඊටත් වඩා දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්, විශේෂයෙන්ම ගාලු තනතේරුවේදී. දෙවැන්න තරිඳු රත්නායක. තරිඳු රත්නායක කියන්නේ ශ්‍රී ලංකා පළමු පෙළ රතු පන්දුවේ එතරම්ම දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක් නෙමෙයි. එහෙමත් නැත්නම් හොඳම රතු පන්දු දඟපන්දු යවන්නන් තිදෙනා අතර සිට ක්‍රීඩකයෙක් නෙමෙයි. අපි දැක්කත් හරිඳු ෂෝට් ෆෝමැට්ස් වල දක්ෂතා දක්වනවා. ඔහු අත් දෙකින්ම පන්දු යවිය හැකි ක්‍රීඩකයෙක්. නමුත් මේ ටෙස්ට් තරඟයක විනය සමග පන්දු යවා කඩුළු ලබාගත යුතු තරඟයක මේ අත් දෙකින්ම පන්දු යැවීම වැනි දේවල් වැඩි දුරටත් අවශ්‍ය නැහැ. ටෙස්ට් තරඟයක කඩුළු ලබා ගැනීමට අවශ්‍ය පන්දු යවන්නෙක්ගේ විනය. ඔහු කොතරම් දුරට එකම ස්ථානයක පන්දුව පතිත කරමින් පිතිකරුවන් පාලනය කරනවාද, පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කරනවාද, ඔහුගේ පන්දු යැවීමේ විනය කොච්චරද? ඔවැනි සාධක තමයි සාර්ථක ටෙස්ට් දඟපන්දු යවන්නෙක් වීමට අවශ්‍ය. රංගන හේරත් බැලුවත්, මුත්තයා මුරලිදරන් බැලුවත් ඔවුන්ට තිබුණේ මේ සුවිශේෂී දක්ෂතාවය. එමනම් මේ දක්ෂතාවයෙන් නැතුව අද්දකින්ම පන්දු යවිය හැකි තරිඳු රත්නායක ටෙස්ට් තරඟයකට කැඳවීම අපට තරම ගැටලුකාරී තත්වයක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මේ මොහොතේ පළමු පෙළ සිටිනවා ශ්‍රී ලංකා කණ්ඩායමට යොදාගත හැකි ප්‍රබල දඟපන්දු යවන්නන් දෙදෙනෙක්. එක්කෙනෙක් අකිල ධනංජය. ඔහු තමයි පසුගිය NSL ලීගයේ වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩකයා. අනෙක් ක්‍රීඩකයා වාමතෙන් දඟපන්දු යවන දුවිඳු තිලකරත්න. දුවිඳුත් වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ හොඳම දඟපන්දු යවන්නා වී සිටිනවා. නමුත් ඔහුටත් ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එවැනි පසුබිමක මේ දුවිඳුලා අකිලලා පළමු පෙළ සිටිද්දී තරිඳු රත්නායකට ටෙස්ට් වරම් ලබා දීම තරඟ ගැටලුකාරී තත්වයක්. බොහෝ කාලයක සිට විවේචනයක් තිබෙනවා ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග කෙරෙහි. බොහෝ දෙනෙක් චෝදනා කරන විදියට සාර්ථකව දක්ෂතා දක්වමින් ජාතික කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයින්ගේ දක්ෂතා මොටවීමට, එහෙමත් නැත්නම් මොහුන්ගේ තර්ජනය අඩුවීමට පියල් විජේතුංගත් එක් හේතුවක්. අප දන්නා කාලයක සිට පියල් විජේතුංග තමයි ශ්‍රී ලංකා දඟපන්දුවේ මේ පුහුණුකරුවා. ඊට අමතරව ඕස්ට්‍රේලියානු පුහුණුකරුවෙක් මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකට සම්බන්ධ වෙලා කටයුතු කරන ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ක්‍රේග් කියලා. ඔවුන් දෙදෙනා තමයි මේ මොහොතේ ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ බලගණය මෙහෙයවමින් සිටිනේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ දක්ෂතා සහ හැකියාවන් සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් මතු කෙරෙනවා. මේ විදිහට ශ්‍රී ලංකා දඟපන්දුව අසාර්ථක වීම ඇතුලේ විශේෂයෙන්ම ගාලු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා දඟපන්දුවේ කඩා වැටීමට සහ තරිඳු රත්නායකට ටෙස්ට් වරම් ලබා දීම සම්බන්ධයෙන් නම් පැහැදිලි හේතු දැක්වීමක්, කරුණු දැක්වීමක් පියල් විජේතුංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයාට හිමි විය යුතුයි.